ටික දවසකට පස්සේ අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ළඟදී රිලීස් වෙච්ච අලුත් මූවි එකක්. ඉතින් මේ කතාව ගැන කියනවා නම් ඉන්දියාවේ ඉන්න කෝටිපති තාත්තෙක්ගේ පුතෙක් ගමක ඉන්න ලස්සනම කෙල්ලෙක් හොයන් ගිහිපු කතාවක් තමයි මේ. මූවි එකේ නම තමයි පරම සුන්දරි. ජාන්වි කපූර්, සිද්ධාර්ථ් මල්හෝත්‍රා වගේ මේ කාලේ ගොඩක් ප්‍රසිද්ධ ඒ වගේම දක්ෂ රංගන ශිල්පීන් දායක වෙලා තියෙන නිසා චුට්ටක්වත් කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් කතාවක් තමයි මේක. ඉතින් වැඩි කතා නැතුව අපි යමු කතාවට. ඒ වගේම ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මේ කතාවේ ප්‍රධාන නළුවා තමයි පරම්. එයා බිස්නස්මන් කෙනෙක්. හැබැයි තාම සාර්ථක නොවුන කෙනෙක්. මෙයා කරන්නේ software projects වලට invest කරන එක. හැබැයි මේ ඉන්වෙස්ට් කරන්නේ යාගේ තාත්තගේ සල්ලි. පරම් මේ වගේ අලුත් කම්පැනි එකකට ඉන්වෙස්ට් කරන්න ගිහිල්ලා මේ දවස්වල පාඩු ලබල ඉන්නේ. ඉතින් ඔන්න දවසක් Find My Soulmate කියලා මොබයිල් ඇප් ප්‍රොජෙක්ට් එකකුත් මෙයා ළඟට එනවා. සිංහලෙන්ම කිව්වොත් තමන්ගේ පාර්ට්නර්ව හොයාගන්න ඇප් එකක්. ඒ අයතුත් එකතු කරගෙන වැඩ කරන මේ ඇප් එක සහකාරයක් නෙමේ ආත්ම සහකාරයව හොයලා දෙන්නේ කියලා. ඒක ප්‍රසන්ට් කරන කෙනා කියනවා. පරම් ප්‍රසන්ට් එකෙන් එක එක හරස් ප්‍රශ්න අහනවා. එතකොට පරම්ට කියනවා ඔයාගේ සහකාරිය මේකෙන් හොයලා බලන්න කියලා. එහෙම කියලා මොබයිල් ඇප් එක තියෙන ෆෝන් එකක් පරම්ට දෙනවා. ඒත් එක්කම කියනවා මේක ඔයාට සහකාරිය හොයාගන්න ලැබුණු chance එකක් කියලා. පරම් ගෙදර ගිහින් ඒ ඇප් එකේ රෙජිස්ටර් වෙනවා. ඔන්න ඊළඟ දවසේ උදේ පරම්ට එයාගේ තාත්තව හම්බෙනවා. තාත්තා සතුටින් කෝල් එකක ඉඳලා තමයි පහලට එන්නේ. පරම් තාත්තගෙන් අහනවාද මොකද සතුටෙන් ඉන්නේ කියලා. තාත්තා කියනවා ඔව් පුතේ නමිතින් කෝල් එකක් ආවා. එයා මගේ අපතේ ගිය සැලවලින් කොටසක් ගන්න අයිඩියා එකක් දුන්නා කියලා. තාත්තා කියනවා අද වෙනකන් ඔබේ ස්ටාර්ට්අප් වලට ගිය සල්ලි අද ඔයාගේ ඔෆිස් එක විකුණලා ගන්න ඉන්නේ කියලා. පරම් එතකොට මම කොහෙද වැඩ කරන්නේ කියලා ඇහුවම තාත්තා hina වෙලා කියනවා උඹ කොහොමවත් වැඩක් කරන්නේ නැහැනේ ඒ නිසා මගේ ඔෆිස් එකට එන්න කියලා. ඒත් පරම් කියනවා මං හැමදාම කියලා තියෙනවනේ ඔයාගේ ඔෆිස් එකේ නම් මං වැඩ කරන්නේ නැහැ කියලා. තාත්තා කියනවා ඔබ ඉතින් වැඩක් කරන්නේ නැහැනේ ඇවිත් කකා බිබී ඉන්න කියලා. එහෙම කියලා එයා කෑමට මේසේ ඉඳ ගන්නවා. පරම මේ පස්සෙන් ඇවිත් කියන්න ගන්නවා මට කවදාවත් දිනු වෙන්න දෙන්නේ නැහැ කකුලෙන් මදිනවා කියලා. දවසක එයාගේ ළමයින්ටත් කියනවා එයාට බිලියන ගාණක් වටින අයිඩියා තිබුණට එයාලගේ සීයා ඒව කරන්න දුන්නේ නැහැ කියලා. එහෙම කියලා එයා එතනින් යනවා. ඊට පස්සේ තාත්තා hina වෙලා අහනවා කියනවකෝ බලන්න ඔය තියෙන අයිඩියා එක කියලා. ආපහු හැරෙන පරම් තාත්තගෙන් අහනවා අද ජෙනරේෂන් එකේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලා. ඊට පස්සේ එයාම කියනවා තනිකම කියලා. තාත්තා ඉතින් කියලා අහනවා. එතකොට පරම් ෆෝන් එක අරන් පෙන්නනවා ඇප් එක. අරන් කියනවා සොලියුෂන් එක තමයි Find My Soulmate ඇප් එක කියලා. එහෙම කියලා ඒ ඇප් එකෙන් පාර්ට්නර්ව හොයාගන්න හැටි තාත්තට කියනවා. එහෙම කියලා අනාගතය දැන් මගේ අතේ කියලා හෙන ගැම්මෙන්නේ ඇප් එක පෙන්නනවා. එතකොට තාත්තත් අහනවා ඉතින් මගෙන් මොනවද වෙන්න ඕනි කියලා. පරම් කියනවා පොඩි ආයෝජනයක් තමයි ඕනි කියලා. අන්තිමට හිමින් කියනවා කෝටි 5ක් වගේ කියලා. තාත්තා උඩ ගිහින් කියනවා කොහෙත්ම බෑ කියලා. ඔයාට ඉතින් කවදාවත් මං ගැන විශ්වාසයක් නැහැ නේ කියලා පරම් යනවා. තාත්තා ඊට පස්සේ කියනවා අපි ඩීල් එකකට එමු කියලා. තාත්තා කියනවා ඉස්සෙල්ලම මේක වැඩ කරනවද කියලා මට බලන්න ඕනේ. මේ වෙලාවේ පරම් විහිළුවෙන් අහනවා ඔයාට සහකාරියක් හොයන්නද දැන් ඕනේ කියලා. තාත්තා පරම් ටිකක් ගහලා කියනවා මට නෙවෙයි උඹට හොයපන් කියලා. හැබැයි මාසයක් ඇතුළත හොයන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ පොඩි ඉන්වෙස්ට් එකක් දෙන්නම් කියලා කියනවා. හැබැයි තව කොන්දේසියක් දානවා. මාසයක් ඇතුළත හොයාගන්න බැරි වුණොත් මම ඔබට දීපු ඔක්කොම ආයෙ ගන්නවා කියලා කියනවා. මෙන්න මෙහෙම ඩීල් එකකට තාත්තයි පුතයි දෙන්නම එනවා. ඔන්න එදාම පරම් එයාගේ ඔෆිස් එකට ගිහින් වැඩ පටන් ගන්නවා. එයාගේ සේවකයෝ ධම්මලා එයාගේ පාර්ට්නර්ව අර AI ඇප් එකෙන් හොයන්න පටන් ගන්නවා. 100%ක්ම ගැලපෙන කෙනාව හොයන්න කියනවා. 100%ක් හරි මදි වුණොත් එයා ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. ඔහුම යද්දි එකපාරටම එක්කෙනෙක් කතා කරලා කියනවා සර් 100%ක් මැච් වෙන කෙනෙක් හම්බුණා කියලා. එයාගේ නම තමයි තාක්කිපට්ටි සුන්දරි දාමෝදරන් පිල්ලේ. හැබැයි එයා කේලරවල. පරම් අහනවා හොඳටම විශ්වාසද කියලා. මොකද ඒක සෑහෙන දුරක තියෙන ප්‍රාන්තයක්. මෙයාලා මේ ගෑනු ළමයව සෝෂල් මීඩියා වල හෙව්වත් ඒ වයිත් එයා නැහැ. ලොකේෂන් එක විතරමයි තියෙන්නේ.
එතකොට පරම් එයාගේ යාළුවට කියනවා එහෙනම් මෙහෙ යමු කියලා. ඔන්න දැන් තමයි කතාව හරියටම පටන් ගන්නෙ. යාළුවා නම් මේකට පොඩ්ඩක් අදිමදි කරනවා. හැබැයි පරම් නම් කියන්නේ තාත්තගේ තියෙන ණය ටික බැලන්ස් කරන්න මේ ගමන යන්න ඕනි කියලා. ගිහින් මේ වැඩේ සාර්ථකයි කියලා ඔප්පු කරන්න ඕනි කියලා කියනවා. එහෙම කියලා මං කේරළ යනවා කියලා පරම් යනවා. එතකොට පරම්ගේ යාළුවා කියනවා මං කවදාවත් උඹට තනියම යන්න දුන්නේ මමත් එනවා කියලා. ඉතින් මේ දෙන්න කේරළයට යන්නේ ෆ්ලයිට් එකෙන්. මොකද ඒක සෑහෙන දුර ගමනක් නිසා. ඒ යන ගමන් මේ දෙන්න මලයාලම් ඇප් එකක් දාගෙන මලයාලම් භාෂාව ටිකක් පුරුදු වෙනවා. මොකද ඒ කතා කරන්නේ මලයාලම් නිසා. ඔය අතරේ පුරුදු වෙච්ච වචන ෆ්ලයිට් එකේ මිනිස්සෙක්ට කියන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටිත් කනවා. කතාවෙන් කතාව මේ දෙන්න කේරළ වලටම එනවා. එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා කැබ් එකක් දාගෙන එයාලට යන්න ඕනි තැනට යනවා. ඒ කැබ් එකේ ඩ්‍රයිවර් යන ගමන් එකපාරටම ලිකර් එකක් ගන්නවා. මොකද ඒ පැත්තේ පොඩ්ඩක් නූගත් මිනිස්සු වැඩි පැත්තක්. එහෙම බොන ගමන් පිටිපස්සේ ඉන්න පරම්ලටත් ඒව දෙන්න යනවා. පරම් ඒ එක්කම කියනවා ඉස්සරහා බලන් යන්න හැප්පෙයි කියලා. ඒ කියද්දිම වගේ ඒ වාහනේ ගිහින් පාරේ අයින තියෙන ගල් ගොඩක වදිනවා. ඊට පස්සේ යාළුවෝ දෙන්නට පයින් තමා නැවති මේ ගමන යන්න වෙන්නේ. අන්තිමට බස් එකකුත් සෙට් වෙනවා. කොහොම හරි අන්තිමට බෝට්ටුවකත් යන්න සිද්ධ වෙනවා. බෝට්ටුවෙන් බැහැලා හරි අමාරුවෙන් කට්ටියගෙන් අහගෙන සුන්දරීගේ ගෙදර හොයාගෙන යනවා. මොකද මෙයාලට එයාලගේ භාෂාව බැරි නිසා පාර අහන එකත් ලේසි නැහැ. කොහොම හරි රවුම් ගහලා අන්තිමට සුන්දරීගේ ගෙදරට මේ දෙන්න යනවා. ගෙදරට එනකොට ඈතින් පේනවා ලස්සන කෙල්ලෙක් ඩාන්සින් ක්ලාස් එකක් කරනවා. හැබැයි මේ ලස්සන ගෑනු ළමයා එකපාරට මන්නයක් අරගෙන වත්තට එන මිනිස්සෙක්ට කොටන්න පන්නනවා. මේ ගේ විකුණන්නේ නැහැ කියලා. එහෙම කියලා එයාව පන්නලා එකපාරටම මේ දෙන්නට මන්නේ දික් කරලා අහනවා ඔයාලාවෙත් ගේ ගන්නද කියලා. එතකොට පරම් කියනවා නෑ අපි බුකින් එකක් දැම්මා කියලා. මොකද ඒක රූම්ස් රෙන්ට් එකට දෙන තැනක්. ඊට පස්සේ hina වෙලා සුන්දරිය මෙයාලව එක්කන් ගිහින් ඩීටේල්ස් අරගන්නවා. ඒ අතරේ අහනවා ඇයි මෙහෙ ආවේ කොහොමද දැනගත්තේ කියලා. එතකොට කියනවා රිසර්ච් එකක් කරනවා මේ කල්චර් එක ගැන කියලා. එහෙම කියලා ගෙදර එක එක දේවල් අතපත ගන්නකොට එකපාරටම සුන්දරී ගෙදර කෙනෙක්ට කෑ ගහලා කියනවා මෙයාලගේ රූම් එක පෙන්නන්න කියලා. කොහොමඩි තනියම තියෙන බෑග් එකකුමත් අරගෙන මේ දෙන්න කාමරයට යනවා. පරම් සුන්දරීට තප්පරයකට එන්න කියලා අහනවා වෙන හොඳ මෙට්ටයක් නැද්ද මගේ කොන්දේ අමාරුවක් තියෙනවා කියලා. සුන්දරී කියන්නේ ටිකක් ඉක්මනටම කේන්ති යන කෙනෙක්. ඒත් ඒක සෑහෙන අමාරුවෙන් පාලනය කරගෙන එකපාරටම ළඟ තියෙන පැදුරක් දාලා කියනවා මේක තමයි කොන්දේ අමාරුවට හොඳම දේ කියලා. එහෙම කියලා යනවා. ඒ යද්දි ආයෙ කතා කරලා අහනවා නෙට්වර්ක් නැති එකට මුකුත් කරන්න බැරිද කියලා. සුන්දරී ජනේල ළඟට ගිහින් පොල් ගහක් පෙන්නලා කියනවා ඒකට නැග්ගම 5G තියනවා කියලා. එහෙම කියලා යද්දි ආයෙම කතා කරලා අහනවා මදුරුවන්ට මොකද කරන්නේ කියලා. එතකොට කියනවා ජනේල් වහගෙන ඉන්න කියලා. එතකොට අවට පරිසරේ පේන්නේ නැහැ කියලා පරම් කියනවා. සැරෙන් කියනවා එහෙනම් මදුරුව මරන්න කියලා. අන්තිමට අහනවා ඔයාට මගේ ගයිඩ් වෙන්න බැරිද කියලා. එකපාරටම නෝ කියලා ගස්සල සුන්දරිය එතනින් යනවා. පහුවදා උදේම පරම් කුටකලසිමුකුත් ඇඳගෙන ගම වටේ දුවන්න ගන්නවා. මෙහෙම දුවන් යද්දී පාරේ යන ගෑනු ළමයිගේ ඇඟේ වැදිලා වැටෙන්න යනවා. ඒත් පරම් රොමැන්ටික් විදියට එයාව අල්ල ගන්නවා. පරම්ව දැකලා වශී වෙලා වගේ ඉන්න මේ ගෑනු ළමයා පරම්ට තෑන්ක්ස් කරනවා. එතකොට පරම් හින්දියෙන් ඒ මොකටද කියලා අහනවා. ඒ කියන්නේ කිස්කේ කියලා තමයි මෙතනදී අහන්නේ. අර ගෑනු ළමයා හින්දි දන්නේ නැති නිසා කිස් එකක් කිල්ලුවේ කියලා හිතන් කිස් එකක් දෙන්නත් යනවා. මොකද ඒ තරමට පරම්ට ඒ කෙල්ල වශී වෙලා ඉන්නේ. ඒත් පරම් පස්සට වෙලා නෑ මේ වගේ බඩු ටික කියලා වටන බඩු ටික අරගෙන දෙනවා. කොහොම හරි මේ ගෑනු ළමයා කියනවා මගේ නම ජින්සි නර්ස් කෙනෙක්. ඔයාට පොඩි චෙකප් එකක් කරන්න ඕනේ නම් ඕනේ වෙලාවක එන්න කියලා. ඒ ඔක්කොටම හා නෑ බෑ වගේ එක එක දේවල් කියලා පරම් එතනින් මග ඇරලා යනවා. ටිකක් දුර යන පරම්ට ගමේ කොල්ලෝ ටිකක් පොඩ්ඩක් කරදර කරන්න ගන්නවා. කොහොම හරි ඒ වෙලාවෙම වගේ මාස්ටර් කියලා වයසක මිනිහෙක් බයික් එකකින් එනවා. ඇවිල්ලා මේ කට්ටිය ඉන්න තැන නතර වෙලා පරම්ගේ උඩිය දැන් යටටම බලනවා. ඊට පස්සේ කියනවා මම භාර්ගවන් නායර්. අන්තිම අවුරුදු 55ටම මම මේ ටවුන් එකේ පදිංචිකාරයෙක් කියලා. පරම් එතකොටම කියනවා මං නම් මෙහෙට ඇවිත් පැය 55ක්වත් වෙන්නේ නැහැ කියලා. එහෙම කියලා හායි කියලා අත දෙනවා. ඒත් මේ කෙනා අත ගස්සලා බයික් එක පිහදානවා. එහෙම කරලා කියනවා ඔයා වැරද්දක් කරලා තියෙනවා කියලා. එතකොට පරම අහනවා මොකක්ද වැරද්ද කියලා. මාස්ටර් කියනවා මේකම ලස්සන කෝවිලක් වගේ තියෙන්නේ. ඒකේ ඔය වගේ කොට කලිසම් කෑලි ඇඳගෙන කවුරුත් ඇවිදින්නේ නැහැ කියලා.
පරම් කියනවා නෑ නෑ මේ ජිම් ඇඳුමක් කියලා. එකපාරටම වේටියක් අරගෙන පරම්ට අඳවනවා. එහෙම කරලා කියනවා ඔයාගේ ඇඟ මෙහි ඉන්න අයට ප්‍රදර්ශනය කරන්න ඕනේ නැහැ කියලා. තවත් කියනවා ඔය වගේ අය දැක්කම මට හිතෙනවා විදේශිකයන්ට මෙහෙට ඇතුල් වීම තහනම් කරන්න කියලා. අන්තිමට තේරුණාද කියලා සැරෙන් පරම්ගෙන් අහනවා. එහෙම අහලා යනවා. මෙහෙම ගෙදර ගිහින් මදුරුවතර දලින්න ගමන් ජාගි ඒ කියන්නේ පරම් එක කේරලා ආපු යාගේ යාළුවා කියනවා මෙහෙම ගියොත් උඹට සුන්දරි එක්ක ඩේට් එකක්වත් යන්න බැරි වෙයි කියලා. එතකොට පරම් කියනවා උඹ හරි ඩේට් එකකට කලින් සුන්දරීගේ ඩේටා ටිකක් හොයාගන්න ඕනි කියලා. ජාගි කියනවා ඒක නම් ලේසි වෙන්නේ නැහැ මොකද මෙයා සෝෂල් මීඩියා වලවත් නැහැ කියලා. ඒත් පරම් කියන්නේ නම් මං හින්දි ෆිල්ම් වල මේ වගේ වැඩ දැකලා තියෙන නිසා යන් කියලා. ඔහොම කියලා මේ දෙන්න එක එක දේවල් කර කර සුන්දරී ගැන හොයනවා. සුන්දරී යන කනබුන කරන කියන හැමදේ ගැනම පස්සෙන්ම ගිහින් බලනවා. ඒ කියන්නේ සුන්දරී ගෙදරින් එළියට ගියත් මෑල පස්සෙන් ගිහින් තුරින් ඉඳන් එයා ගැන බලන් ඉන්නවා. හැබැයි සමහර වෙලාවල් වල නම් නෝන්ඩිත් වෙනවා. එක තැනකදී සුන්දරීගේ අමුතු යාළුවෙකුත් හම්බෙනවා මෙයාලට. ඒ රුක්මනී කියලා අලියෙක්. ඒ වගේම සුන්දරී දරුණු වෙන වෙලාවලුත් දකිනවා. මෙහෙම ගිහින් අන්තිමට පරම් පොඩි දෙයක් හොයාගන්නවා. ඒ තමයි සුන්දරී ආසම සින්දුව. එයා කුස්සියේ හෙඩ්ෆෝන් එකක් ගහගෙන අහන් ඉන්නකොට පරම් මේ සින්දුවේ නම සුන්දරීගේ ෆෝන් එකෙන් බලලා එතනින් යනවා. ගිහින් මේ සින්දුව සෑහෙන ප්‍රැක්ටිස් කරනවා. ඔහොම රෑතිස්ස මේ සින්දුව පාඩම් කරලා අනිත් දවසේ සුන්දරී නැගිටිනකොටම පරම් හැමෝටම කෑමත් හදලා. අම්මු ඒ කියන්නේ සුන්දරීගේ නංගි මේසේ ඉඳන් කෑම කකා ඉන්නේ සුන්දරී එතනට එද්දී. සුන්දරී පහළට ආවම කියනවා ස්පෙෂල් බ්‍රේක්ෆාස්ට් එකක් අද බටර් පරාට හදලා තියෙනවා කියලා. අම්මුත් රසයි කිය පරාට කනවා. කොහොම හරි සුන්දරීත් පරාට කන්න ඉඳගත්තම පරම් මෙතනින් යන්නේ අර සින්දුවත් කිය. ඒක හෙන සුන්දරී එකපාරටම කියනවා මේ මගේ ආසම සින්දුව කියලා. එතකොට පරම් මේකේ පොඩි කෑල්ලක් කියලා පෙන්නනවා. සුන්දරී තව කෑල්ලක් කියනවා. සුන්දරීටත් හරිම සතුටුයි. මොකද පරම්ගේ භාෂාවේ සින්දුවක් නෙමෙයි මේක. එතකොට පරම් කියනවා සංගීතයට භාෂාවක් නැහැ කියලා. එහෙම කියනකොට සුන්දරියේ ගායකයා ගැන වර්ණනා කරනවා. ඒකට ඕනට වඩා කැලි දාන්න ගිහින් එතන පරම් නෝන්ඩි වෙනවා. මොකද ඒ ගායකයාගේ කියලා හිතලා වෙනත් සින්දුවක් කියලා නටන්න ගන්නවා. කොහොම හරි අන්තිමට බැනුමුත් අහලා තමයි කතාව නවතින්නේ. සෑහෙන ලොකු දේශනයකුත් දෙනවා. ඊට පස්සේ කන්නේත් නැතුව මෙතනින් යනවා. පරම් කෑම එකකුත් බෙදාගෙන සුන්දරියව හොය යනවා. එතකොට සුන්දරී පොල් ගහක් උඩ ඉන්නේ. පරම් සමාවිල්ලලා කියනවා කෑම එක තරහ වෙන්න ඕනේ නැහැ ඇවිල්ලා කන්න කියලා. ඔහොම අනම්මනම් කියලා සුන්දරීව ෂේප් කර ගන්නවා. සුන්දරිය ඇවිත් පරාටත් කාලා පරම්ට මෝඩයා කියලා කියනවා. ඊට පස්සේ අහනවා රසට පරාට හදලා හුරුතලයට hina වුණාම මං අහුවේ කියලා හිතනවාද කියලා. එතකොට පරම් අහනවා ඒ කියන්නේ මගේ hinaව හුරුතල්ද කියලා. ගස්සල සුන්දරිය එතනින් යනවා. යනකොට පරම් අහනවා එහෙනම් කියන්නකෝ ඔයාව අහු කරගන්න මොනවද කරන්න ඕනි කියලා. ඒකට උත්තර නොදී සුන්දරී hina වෙලා යනවා. සුන්දරී ඒගමේ මිනිස්සු ටිකක් සටන් පුරුදු වෙන තැනකට පරම් වෙකගෙන යනවා. ශංකරන් කියලා ට්‍රෝෆි එකකට තමයි මේ අය පුරුදු වෙන්නේ. මෙතන සටන් පුරුදු කරන්නේ අපිට කලිනුත් හම්බුන භාර්ගවන්. සුන්දරී එයාට කතා කරන්නේ අම්මාවන් කියලා. සුන්දරී පරම්ව එයාට අඳුන්වලා දෙනවා. පරම් නමස්තේ අම්මාවන් කියලා කිව්ව ගමන් ඒ කෙනා කියනවා සුන්දරීට විතරයි අම්මාවන් අනිත් අයට මිස්ටර් භාර්ගවන් කියලා. කොහොම හරි මෙතනදී සුන්දරී අම්මාවන්ට කියනවා මෙයාට පොඩ්ඩක් පාඩමක් උගන්වන්න මේක තමයි හොඳම තැන කියලා. ඒ කියන්නේ මෙතනින් අයත් එක්ක ගහගන්න දාන්න කියලා. මොකද මෙයාවේ සංස්කෘතිය ඉගෙන ගන්න නිසා ඒවත් ඉගෙන ගන්න කියලා මෙතන තියන්න කියනවා. මේ ඔක්කොම කියන්නේ පරම්ට තේරෙන්නේ නැති මලයාලම් භාෂාවෙන්. හොඳට hina වෙවි කියන නිසා පරම්ට සැකයක් හිතෙන්නෙත් නැහැ. අම්මාවන් පරම්ගෙන් රෙඩිද කියලා අහුවම පරම ඔව් කියනවා. ඊට පස්සේ එතන තියෙන එයාලගේ ආයුධ පෙන්නලා එකක් තෝරගන්න කියනවා. පරම් තෝරන්නේ පලියකුයි හොඳට කැපෙන යකඩ පටියකුයි. එතකොට මාස්ටර් කියනවා එහෙනම් ඔයාගේ සටන මාත්තු කුට්ටි එක කරමු කියලා. එතකොට තමයි පරම්ට තේරෙන්නේ සරණකට තමයි මෙයා මේ හා කියලා තියෙන්නේ කියලා. අම්මාවන් මාත්තු කුට්ටිව ගෙන්නුවම එයා දාන වැඩවල ටිකක් ඇස්සෙලා පරම් බය වෙලා ඉන්නවා. කොහොම හරි සටන පටන් ගන්නවා. පළවෙනියෙන් මාත්තු කුට්ටි දාන වැඩවලට බය වෙලා පරම් දුවලා ගිහින් අම්මාවන් ළඟට යනවා. අම්මාවන් මෙයාට කියනවා සංස්කෘතිය ඉගෙන ගන්නනේ ආවේ යන්න කියලා. මේ වෙලාවේ සුන්දරී බොරුවට චියර් කරනවා. ඒකට රැවටෙන පරම් මොන සටනට යනවා. සටනට ගියාට බඩගගා බිම වැටි මාත්තු කුට්ටිගේ පාරවල් වලින් බේරෙන එක තමයි වැඩියෙන්ම කරන්නේ. මේ විදියට දිගට දුව ඉඳලා එක තැනකදීත් මාත්තු කුට්ටිගේ මූණට වැල් ටිකක් ගහලා අහනවා ඔයත් චීට් කරනවා නම් මාත් කරන්නම් කියලා. දැන් පරම් ළඟ ආයුධ මුකුත් ඇත්තෙත් නැහැ. හැබැයි පලිය දෙකක් නම් තියෙනවා. කොහොම හරි එකපාරට මාත්තු කුට්ටිගේ කන් දෙකට ගහන පරම් මාත්තු කුට්ටිව එකපාරින්ම පරද්දනවා. අම්මවනුත් හිතා ගන්න බැරුව බලන් ඉන්නවා. ඊට පස්සේ මාත්තු කුට්ටිය ඇතේ තියෙන අර පටියක් අරගෙන
සුන්දරීට පේන සෑහෙන්න වැඩ දානවා. එහෙම කරන්න ගිහින්නේ පටියකට උර හිස කපා ගන්නවා. ඒකේ ලේ එනවා දැකපු ගමන් පරම් කලන්තේ දාලා වැඩෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ගඟක් ළඟ මේ දෙන්න ඉන්නවා. සුන්දරී ගහක කොළ වගේක් අරන් ඇවිත් තුවාලෙන් තියනවා. එහෙම තියද්දි සුන්දරීගේ මුද්දා නිල පරම් කෑ ගහනවා. එතකොට එයා මුද්ද ගලවල ගලක් උඩ තියලා තමා මෙයාට බෙහෙත් කරන්නේ. බෙහෙත් කරලා කියනවා දවස් දෙකෙන් හොඳ වෙයි කියලා. සුන්දරී බෙහෙත් කරන එක බලන් ඉන්න පරම් කියනවා දැන් නම් හොඳයි කියලා. ඔන්න ඊළඟ දවසේ උදේ පරම් නැගිටලා එනකොට එන කලබලෙන් අම්මුයි සුන්දරී මොනවා හරි හොයනවා. පරම් අම්මුගෙන් ඇහුවම කියනවා මුද්ද නැති වෙලා කියලා. ටික වෙලාවක් ගියා මෙයාට මතක් වෙනවා ඊයේ බෙහෙත් ආති කැලෙව්වා කියලා. ඊට පස්සේ ජාංගි එක පරම අර ගඟ ළඟට ගිහින් මුද්ද හොයනවා. හැබැයි ජාංගි නම් ගලකට හාන්සි වෙලා ඉන්නේ. කොහොමරි පරම් මුද්ද හොයාගෙන අනිත් පැත්ත බලද්දි රුක්මනී එතන. ඒ කිව්වේ අර ආලියා. රුක්මනී පරම හොඩවලින් අලල උස්සනවා. ජාංගි අතට දුවන් යනවා උදව් ඉල්ලන්න. ඒ අතරේ පරම එක එක සින්දු කියනවා අලිය අතාරි කියලා. මොකද සුන්දරී මේ අලියට සින්දු කියනවා දැකලා තියෙන නිසා. ඒත් රුක්මනී මෙයාව අතාරින පාටක් නම් නෑ. පස්සේ මෙතනට සුන්දරී එකගෙන ජාංගි එනවා. සුන්දරී රුක්මනීට පරම්ව අතාරින්න කියපු ගමම පරම්ව බිමට මතාරලා දානවා. ඊට පස්සේ පරම් සුන්දරී එක්ක එතන තියෙන ගලක් උඩ ඉඳගෙන මේ අලියා ගැනයි එක එක පරම් හදන්න ආසාවෙන් හිටපු සත්තු ගැනයි කතා කරනවා. සුන්දරී මෙතනදී පරම්ට තෑන්ක්ස් කරනවා මුද්ද හොයලා දීපු එකට. මෙහෙම ඉඳගෙන ඒ දෙන්න ගැන විස්තර කතා කරගන්නවා. කොහොමරි අන්තිමට අහනවා දැන් ඔයාලට ගයිඩ් කෙනෙක් හම්බුණාද කියලා. පරම් නැහැ කියනවා. එහෙනම් හෙට උදේ 5ට ලෑස්ති වෙලා ඉන්න කියලා සුන්දරී මෙතනින් යනවා. ඊළඟ දවසේ මෙයාලා ගම වටේම යනවා. මේ ගමන නිසා මේ දෙන්න ගොඩක් ලං වෙනවා. මේ අතරේ පොට්ටු පදින හැටි හැමත් පරම්ට කියලා දෙනවා. ලොකු බස් එකකටත් මෙයාලා අහු වෙනවා. අන්තිමට එයාලා පල්ලියකටත් යනවා. මේ දෙන්න විතරමයි එතන ඉන්නේ. මොකද ගොඩක් රෑ වෙලා තමයි මෙයාලා යන්නේ. ගිහින් එතන තියෙන රෙද්දක් දෙනවා සුන්දරීට කොණ්ඩේ පීද ගන්න. පස්සේ තමයි දකින්නේ ඒක දේවස්ථානයේ පාවිච්චි කරන රෙද්දක් කියලා. ඒක පුටුවක් උඩින් තියලා පරම් දෙයියන්ට කියනවා සමා වෙන්න මම නෙමෙයි මෙයා තමයි වැරද්ද කරේ කියලා. තව දෙවියෝ එක්ක කතා කරලා සමාවක් තියලා දෙනවා සුන්දරීට. පරම් නිකන් එතන ඉන්නේ දෙවියෝ එයා එක්ක කතා කරනවා වගේ. දෙවියෝ කිව්වා කියලා කියනවා. ඔයාගේ පෞකාර වැඩ තියෙනම් දැන් ප්‍රසිද්ධිය කියලා සමාව ගන්න පුළුවන් කියලා. දැන් කියන්න කිව්වම සුන්දරී ඒක සීරියස් අරගෙන ඇත්තටම කියන්න ගන්නවා. සුන්දරී කියනවා එයාගේ රස්සාවට එයා වෛර කරනවා කියලා. එහෙම කියපු සුන්දරී එයාගේ ඔළුවේ තිබ්බ හැම ප්‍රශ්නයක්ම කියන්න ගන්නවා. එයාගේ රස්සාව තමයි අමුත්තන්ට සංග්‍රහ කරන එක. ඒත් එයා කැමති අමුත්තන් එනවට වඩා එන්නේ නැතුව ඉන්නවනම් තව කවුරු හරි ආවත් එයාලා යනකන් තමයි හැමදාම බලන් ඉන්නේ කියලා කියනවා. මොකද එච්චරටම එයා මේ කරන රස්සාවට කැමති නැහැ. මේ කතාව මැදට පනින පරම් කියනවා ඒකනේ දෙවියනේ මෙයාට ගැලපෙන රස්සාව හොයලා දෙන්න කියලා. එතකොට සුන්දරී කියනවා මෝහිනී ආට්ටුම් කියලා. පරම් අහනවා කවුද කියලා. සුන්දරී කියනවා ඉන්දියාවේ නැටුම් කලාවක් කියලා. දැන් තියෙන එක එක රීමික්ස් නිසා හරි නැටුම් කලාවකට දැන් තැනක් නැහැ කියලා කියනවා. පරම් කියන වෙන්න දැන් නටමු කියලා. සුන්දරී අහනවා පිස්සුද මේක පල්ලියක් කියලා. ඊට පස්සේ පළෙන්ම ඇදලා අරගෙන නටන්න කියනවා. ඒ නටන ගමන් කියනවා ඉස්සර යාට ස්ටුඩියෝ එකකුත් තිබුණා කියලා. ඒ කාලේ අම්මයි තාත්තයි සෑහෙන ආඩම්බරෙන් හිටියේ. ඒත් කියලා කතාව නවත්තනවා. පරමයි නැවැත්තුවේ කියලා ඇහුවම කියනවා කාර් ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. පස්සේ මාමගේ කීමට තමා ඒක නවත්තලා ගෙදර හෝම් ස්ටේ එකක් කරලා එන අමුත්තන් බලාගෙන කීයක් හරි හොයාගත්තේ කියලා කියනවා. ඊට පස්සේ පරම් සුන්දරී වැදගෙන පල්ලිය ඉස්සරහට ගිහින් කියනවා මගේ විදියට නටමු කියලා. රෝසමරකුත් සුන්දරීගේ කොණ්ඩේ ගහනවා. මෙහෙම ඉන්නෙන් අල්ලලා ළඟට ගත්ත සුන්දරී පොඩ්ඩක් අදිමදි කරත් මෙයාලා දෙන්න නටන්න ගන්නවා. ඒ අතරේ අහනවා ඔයා කවදා හරි නෝටි වැඩ එහෙමත් කරලා නැද්ද කියලා. ලැජ්ජාවෙන් වගේ සුන්දරී කියනවා එකපාරක් කොලෙජ් එකේ ස්ටාෆ් රූම් එකේ කිස් කරා කියලා. එච්චරයි හැබැයි කියලා. පරම් ගෙනුත් ඒ ප්‍රශ්නෙම අහනවා. එතකොට ඔව් කියලා පරම් කියනවා බල්කනියේ ටෙනිස් කෝට් එකේ කාර් එකේ කියලා කියන් යද්දි සුන්දරී මැදින් පැනලා කියනවා ඇති මට තේරුණා ඔයා හොඳ සෙල්ලක්කාරයෙක් නේද කියලා. ඕන කෙල්ලෙක්ව ලේසියෙන් පටලවා ගන්න දන්නව නේද කියලා අහනවා. පරම් අහනවා ඔයත් පැටලුණාද කියලා. සුන්දරී කියනවා මම එහෙම ලිස්සලා වැටෙන්නේ නැහැ කියලා. පරම් සුන්දරිය මෙහෙම අල්ලන් ඉන්න ගමන් කියනවා ඔයා ලිස්සලා වැටෙන්න මම අල්ලගන්නම් කියලා. මේ දෙන්න හෙලවෙන්නවත් නැතුව ටිකක් වෙලා මෙහෙම ඉද්දී සුන්දරී තමුතු විදියට බලන් ඉන්නවා. පරම් ඇයි කියලා ඇහුවම කියනවා මොලේ පොල් ගෙඩිය හිස් වෙලා හදවත රාබීල නටනවා වගේ දැනෙන්නේ කියලා. පරම් කියනවා මටත් තියෙනවා පාපොච්චාරණයක් කරන්න කියලා. එතකොටම පරම්ට කෝල් එකක් එනවා. ඒ කෝල් එකේ එන්නේ අර ඇප් එක හදපු කෙනාගෙන්. එයා අහනවා සර් ඔයා කේරළ ගිහින් දැන් සති දෙකක් වෙනවා තාම උත්තරයක් නැහැ. මෙහි ඉන්න ආයෝජකයා අපේ ඇප් එකට ආයෝජනය කරන්න අහනවා. ඒ නිසා සර්ගේ උත්තරයක් ඕනි කියලා කියනවා.
පරම් කියනවා නෑ මම කරනවා ඔයාට ඇඩ්වාන්ස් එකක් නේ ඕනේ මම දෙන්නම් කියලා. එහෙම කියලා කෝල් එක කට් කරනවා. ඒ කෝල් එක කට් කරලා එයා අර කියන්න හදපු එක කියන්නේද්දි සුන්දරීට එතන බංකුවක නිින්ද ගිහින්. පරමුත් එතනට ගිහින් එයා ළඟ ඉඳගෙන ඉන්නවා. උන් උදේ වෙලා දෙන්න එක එතනින් යනවා. ගිහින් ටවුන් එකේදී සුන්දරී ගෙදර යන්නම් කියලා යනවා. සුන්දරී මෙතනින් යනවත් එක්කම එතනින් අර නර්ස් පරම්ට ෆ්ලයින් කිස් එකක් එවනවා. එතකොටම පරම් වෙන පැත්තක් බලා ගන්නවා. ඒ වෙලාවේ දකිනවා පරම්ගේ යාළුවා ජාංගි කෙල්ලෙක් එක්ක උකුළු මුකුළු කර කර ඉන්නවා. එතනට ගියාම ජාංගියාගේ අලුත් කෙල්ලව පරම්ට හඳුන්වලා දෙනවා. පරම් ජාංගිට කතා කරනවා පොඩ්ඩක් කතා කරන්න ඕනේ එන්න කියලා. ඊට පස්සේ කියනවා අර මිනිස්සු අපේ ඇප් එකට සල්ලි ඉල්ලනවා මම ළඟ තියෙන මොනවා හරි විකුණලා මම සල්ලි යවනවා කියලා. ජාංගි කියනවා ඒ කියන්නේ ඇප් එක හරි ගිහින් සුන්දරීව සෑහෙන්න අලලා ගිහින් නේද කියලා. එතකොට කියනවා සුන්දරීව තරම් දැනුණ කෙනෙක් නැහැ කියලා. ඔන්න ඊළඟ දවසත් එනවා. ඒහි උත්සව දවසක්. පරම් කාමරේ වේටියක් අඳින try කරන ගමන් ඉන්නේ. හැබැයි ඒක යාට කරගන්න බැරුව තමයි මේ ඉන්නේ. එතනින් යන සුන්දරී ඒක දැකලා පොඩි හිනාවක් දානවා. දාලා අහනවා මොකද දන්නේ නැද්ද කියලා. පරම් නැහැ කියලා උදව් ඉල්ලනවා. මේ නිසා සුන්දරී එතනට ගිහින් පරම්ට වේටිය අඳිනවා. අන්තිමට ලස්සනයි කියලාත් කියනවා. පරම් කියනවා තප්පරයා කියන කියලා. ඊට පස්සේ සුන්දරීවත් ළඟට අරගෙන කණ්ණාඩියෙන් බලලා කියනවා දැන් තමා ලස්සන කියලා. එතකොටම අම්මු කතා කරනවා දැන් උත්සවයට යන් කියලා. දැන් මෙයාලා කෝවිලට ගිහින් කට්ටිය එහෙ තියෙන චාරිත්‍ර කර කර තමයි ඉන්නේ. මේ අතරින් එන පරම්ගේ යාළුවා අහනවා කවද්ද ඔය හිතේ තියෙන දේ ගැන කියන්නේ කියලා. ඒක කියපු ගමන් පරම් කියනවා මේ දැන් කියන්නේ කියලා. එහෙම කියලා සෙනගමැදී සුන්දරී ඉන්න තැනට යනවා. එතනට ගියත් සුන්දරීට කතා කරන්න වෙන්නේ නැහැ. මොකද මෙතන ඉන්න අය සද්ද කර කර නට ඉන්නේ. අන්තිමට හයියෙන් කියනවා මට මෙයාට කියන්න දෙයක් තියෙනවා පොඩ්ඩක් අයින් වෙන්න කියලා. ඔන්න එතකොටම වගේ ඒ ළඟින් මොනසෙක් මතුවෙනවා. සුන්දරී සෑහෙන ආසාවෙන් වේණු කියාගෙන ගිහින් එයාගේ ඇඟේ එල්ලෙනවා. පරම් මේ ඔක්කොම මුකුත් නොකර බලාගෙන ඉන්නවා. මේ වේණු කියන කෙනා ආවම සුන්දරීට පරම්ව පේන්නේවත් නැතුව යනවා. කොහොමරි වේණු ඇවිල්ලා තියෙන සුන්දරීව සර්ප්‍රයිස් කරන්න. ඒ දෙන්න පොඩි කාලේ ඉඳලම යාළුවෝ. ඒ ආසේ සුන්දරීගේ මාමා හැමෝටම ඇහෙන්න කියනවා සුබ ආරංචියක් තියෙනවා කියන්න. වේණුගේ සුන්දරීගේ කසාද අපි ඉක්මනින්ම කරනවා කියලා. සුන්දරීගේ අකමැත්තක් පේන්නේත් නැහැ. මොකද එයා මාමගේ කීමට පිටින් යන්නේ නැති නිසා. ඊට පස්සේ කොහොම හරි පරම් එළියේ ගඟේ ඉන්න මාළුන්ට කෑම දාන්න යනවා. එතනට අම්මු එනවා. එයා පරම්ට කෑම කන්න කතා කරනවා. පරම් කියනවා හොඳට කාලා ඉන්න කියලා. අම්මු යන්න යනවා. ඊට පස්සේ ආයම අම්මුට කතා කරලා අර වේණු ගැන විස්තර අහනවා. අම්මුට තේරෙනවා මෙතන තියෙන අවුල. අම්මු එතන ඉඳගෙන වේණු ගැන කියන්න ගන්නවා. එයා පොඩි කාලේ ඉඳන් වීරයෙක් කියලා. ක්‍රීඩාවතින්ද ඉගෙන ගන්න කෙන්ද ඒ වගේම මේ ගමේ හැමෝම කතා වෙන ශංකරන් කුසලානෙත් හැම පාරම ශූරයා කියලා කියනවා. තව කියනවා මම හිතන්නේ දැන් කසාදෙනත් සූරයා කියලා. පොඩි කාලේ ඉඳන් ඒ දෙන්න නිකන් හිටියෙත් බඳපු දෙන්නෙක් වගේ කියලා කියනවා. කන්නේ බොන්නේ යන්නේ එන්නේ ඔක්කොම එකට. ඒත් පස්සේ වෙන දුස්තර කෙනෙක් වෙන්න පිටරට ගියා. ඒ වගේම සුන්දරීත් ගමේම මෝහිනී ආට්ටුම් නටුම් වලට ප්‍රසිද්ධ වුණා. ගමේ අය හිතුවේ මෙයා සෑහෙන දුර යයි කියලා. ඒත් ඒ ඔක්කොම වෙනස් වුණා මාර්තු 15 දවසක. අම්මයි තාත්තයි දෙන්න ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. ඊට පස්සේ අපේ ගෙදර රෙස්ට් හවුස් එකක් කරන්න වුණා මාමගේ කීමට. අක්කා තමයි ඒ එන අයව බලාගත්තේ. එයා ගෙදර වැඩවලටම හිර වෙලා එයාට එයාවම අමතක වෙලා ගියා. එයා තනි වෙලා තමයි හිටියේ. ඒ නිසා එයාට ආදරයක් හොයාගන්න මම හැම ඩේටින් ඇප් එකකම එයාගේ account හැදුවා කියලා අම්මු කියනවා. මුළු කතාවම අහපු පරම් සුන්දරී ඉන්න පැත්තට යනවා. සුන්දරී කට්ටියට කෑම් බෙද බෙද ඉන්නේ. පරමුත් බෙදන්න කෑමකුත් අරගෙන සුන්දරී ළඟින් යන ගමන් කියනවා ඔයා අද හදවතකුත් පින්දා කියලා. ඊට පස්සේ කන්ග්‍රැචුලේෂන්ස් කියලා සුන්දරීට සුව පතනවා. ඊට පස්සේ අහනවා වේණු ගැන ඔයා මට කවදාවත් කියලා නැහෙනේ කියලා. අඩුම පල්ලියේ පාපොච්චාරණේදීවත් කිව්වේ නැහෙනේ ඔයා නම් හොරෙන් වැඩ කරන කෙනෙක් කියලා කියනවා. සුන්දරී කියනවා ඇත්තටම අපේ කසාදි පොඩි කාලේ ඉඳලම තීරණය වෙලා තියෙන දෙයක් කියලා. මම පුදුම වෙලා ඉන්නේ මේක පොඩ්ඩක් ඉක්මනින් වෙන එක ගැන විතරයි කියලා කියනවා. පරම් මහනවා ඔයාලගේ පැත්තේ කසාද තීරණය කරන සංස්කෘතිය වෙනස් නේද කියලා. ඒක හරිනම් ඔයානේ තීරණය කරන්න ඕනි කියලා කිව්වම සුන්දරී කියනවා වේණු මාත් එක්ක ඉස්කෝලේ ගියේ පාඩම් කරේ අපි හැමදේම කරේ එකට කියලා. එතකොට පරම් මහනවා ඒක නිසා යා සෝල් මේට්ද කියලා. ඒ ප්‍රශ්නෙට උත්තර නැතිවන සුන්දරී බෙද බෙද හිටපු බත් එක ඉවරයි කියලා යනවා. පරම් පස්සෙන් ගිහින් අහනවා ඒ කියන්නේ ඔයාටත් ඕනේ ඒක නේද කියලා. සුන්දරී කියනවා අම්මලාගේ කැමැත්ත තමයි ඒ කියලා. තව නෑදෑයන්ට ඕනෙත් ඒක, ගමේ අයට ඕනෙත් ඒක කියලා. එයාලා තමයි මව බලාගත්තේ කියලා කියනවා. පරම් අහනවා තාමේත් මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුන්නේ නෑනේ කියලා. උත්තර නැති සුන්දරී එතනින් යන්න යනවා. එතකොට වේණු හම්බෙලා අහනවා මොකද මේ කලබල වෙලා කියලා.
මුකුත් නෑ කියලා සුන්දරී කියද්දි සුන්දරීගේ පා සලබක් පෙන්නනවා. ඒක වැටලා එයා දන්නෙත් නෑ. වේනු ඒක සුන්දරීගේ කකුලේ බඳිනවා. මේ හැමදේම ඈතින් දැන් පරම් බලාගෙන ඉන්නවා. කට්ටිය පස්සේ ගෙදර යනවා. ඒ යන අතරේ පරම්ට එයාගේ යාළුවා හම්බලා කියනවා ඇප් එකට වෛරස් එකක් ඇවිල්ලා නේද කියලා. එහෙම කියව යන දෙන්න එක තැනක නැවතිලා අර ඇප් එක හදපු මිනිස්සුන්ට කතා කරනවා. ඊට පස්සේ අහනවා මගේ සෝල්මේට් තව කෙනෙක්ගේ පොඩි කාලේ ඉඳන් සෝල්මේට් වෙලා ඉඳලා නම් එයාලවත් ගැලපෙනවද කියලා. එතකොට ඒ කෙනා කියනවා එහෙම කෙමිස්ට්‍රි එකක් තියෙන ගැලපෙන අය ඕනතරම් හිටියත් ආත්ම සහකරුවෙක් ඉන්නේ හැමෝටම එක්කෙනයි කියලා. ඒ නිසා එයා වෙන කෙනෙක් බැන්දොත් එයාලා දුකින් තමයි ඉන්නේ කියලා කියනවා. ඒක අහපු පරම යාළුවට කියනවා ඒ කියන්නේ මට සුන්දරියට කියන්න වෙනවා මම තමයි එයාගේ සෝල්මේට් කියලා. සුන්දරී ගීත වගේම ගමේ මය ගීත දිනා ගන්න තමයි දැන් පරම්ගේ කල්පනාව. කේරළයේ තියෙන ගම් කිහිපයක් එකතු වෙලා තියෙන තරගයක් තියෙනවා. මේ සුන්දරීගේ ගම අන්තිම අවුරුදු ගානම මේකෙන් දිනලා නැහැ. මොකද ඉස්සර නම් වේනු ඉඳලා තියෙනවා. පස්සේ එයා වෙන්නටකට ගියපු නිසා. හැබැයි මේ අවුරුද්දේ මෙයාලට වේනු ඉන්නවා. පරම්ටත් මේකට තරඟ කරන්න ඕනි කියලා මාස්ටර්ගෙන් ඇහුවත් එයාලා නම් තදින්ම විරුද්ධ වෙනවා. මොකද ඒකට යන්නේ ගමේ අය විතරක් නිසා. හැබැයි පරම් පොඩි කපටි විදියකින් අවස්ථාවක් ගන්නවා. පරම්ගේ යාළුවා ජාගිට මේ වෙද්දිත් කෙල්ලෙක් ඉන්නවා. එයා පරම්ගේ අතේ රාකියක් බඳිනවා. එතකොට සලකන්නේ එයාගේ සහෝදරයෙක් කියලා. පරම් මේක පෙන්නලා කොහොම හරි තරගෙට ඉදිරිපත් වෙනවා. මේ විදියට තරගෙත් පටන් ගන්නවා. මේක එක එක තරඟ ඉසව් තියෙනවා. පළවෙනි එක තමයි හැන්දකින් තේ කෙඩියක් අරන් යන එක. මේකෙදි පරම් ඉස්සරහින් යනවා. මේක දැකලා සුන්දරී පරම් කීකේ චියර් කරන්න ගත්තම පරම්ගේ අවධානය වෙනස් වෙනවා. මේ නිසා වේනුවත් වටගෙනම පරම් වැටෙනවා. මේකට හොඳටම තරහ යන මාස්ටර් එහෙමත් නැත්නම් භාර්ගවන් පරම්ට ඊළඟ තරඟවලට සහභාගී වෙන එක තහනම් කරනවා. ඒ නිසා යා කරන්නේ ඊළඟ තරඟවලදී වේනුට සපෝට් කරන එක. මොකද එතකොට සුන්දරී සතුටු වෙන නිසා. කොහොම හරි එහෙම කරද්දි සුන්දරී කියනවා එයා ළඟට එන්නත් එපා කියලා. හැබැයි ඒක කියන්නේ හිතට එකගව නම් නෙමෙයි. මෙහෙම යද්දි දවසක සුන්දරී පරම්ගෙන් අහනවා ඔයා මගේ එන්ගේජ්මන්ට් එකට එනවද කියලා. පරම් කියනවා ඔයාගේ එන්ගේජ්මන්ට් එක මම නැතුව කොහොම වෙන්නද කියලා. කොහොම හරි ඒ දවසත් එනවා. පරම් යාගේ යාළුවා ජාගිට කියනවා එතන මොකක් හරි අවුලක් කරන්න ඕනේ කියලා. ජාගි ගිහින් එතන ඉන්න කෙනෙක්ගේ සරම ගලවනවා. එහෙම ගිහින් එතන වලියක් යනවා. ඒක ලොකු රණ්ඩුවක් වෙලා තව ටිකෙන් වේනුගේ ඔළුවටත් පාරක් වදිනවා. ඒත් මේ වෙලාවේ පරමයාව බේරගන්න නිසා එතන ඉන්න වෙන කෙනෙක්ගේ ඔළුවේ ඒක වැදිලා එයා සිහි නැති වෙනවා. පරමයාව ඩොක්ටර් කෙනෙක් ළඟට උස්සගෙන යනවා. සුන්දරී කියනවා එහෙ තියෙන ක්ලිනික් එකට අරගෙන යන් කියලා. බෝට්ටුවෙන් තමයි දැන් අරගෙන යන්නේ. ඒ යනකොට අර කලින් දවසක පරම්ට කියලා දුන්නා වගේ තාලෙට බෝට්ටුව පදිනවා. මේ අතරේ වේනු පරම්ට කියනවා ඔයා ඊළඟ දවසේ තියෙන බෝට්ටු තරඟට එන්න කියලා. මොකද මේ වලියෙන් එයාගේ ටීම් එකේ දෙන්නෙක්ටම තුවාල නිසා. වේනු භාර්ගවන්ගෙනුත් මේකට අවසර ගන්නවා. ඒ අතරේ සුන්දරී වේනුයි පරමුයි අතරින් කෙනෙක්ව තෝරගන්න බැරුව අසරණ වෙලා ඉන්නේ. එයා අම්මු එක්ක මේ ගැන දිගටම කතා කරනවා. ඒ කියන්නේ වේනු එක කසාදේ තීන්දුව උනත් පරම් ළඟ තමයි සුන්දරීගේ හිත තියෙන්නේ. අන්තිමේදී සුන්දරී පරම්ට එයාගේ හිතේ තියෙන ආදරය ගැන කියන්න තීරණය කරනවා. ඒ අතරේ පරම් හොයාගෙන එයාගේ තාත්තා සුන්දරීගේ ගෙදර එනවා. ඇවිල්ලා පරම්ට බනිනවා ඔබ ඩේටින් ඇප් එකක් කියලා සල්ලි ආයෝජනය කරලා තියෙන්නේ හොරෙක්ට. ඌ සල්ලි තරම් ගෙවලුත් දාලා ගිහින් කියලා. මේ ඇප් එකක් ටෙස්ට් කරන්න කියලා සුන්දරීගේ හැඟීම් එක්කත් සෙල්ලම් කරා කියලාත් බනිනවා. බනිනා විතරක් නෙවෙයි ගහනවත් එක්ක. දැම්ම මේවා ගිහින් එයාට කියන්න කියලා කියනවා. ඒ අතරේ සුන්දරී එයාගේ ආදරේ පරම්ට කියන්න එන ගමන් ඉන්නේ. ඒනකොට පරම්ගේ තාත්තව දැකලා එයා කකුල් ඇල්ල වඳිනවා. පරම්ගේ තාත්තා කියනවා එහෙම කකුල් ඇල්ලන්න ඕනේ නැහැ කියලා. සුන්දරී කියනවා අපේ වැඩිහිටියන්ට අපි එහෙම තමයි ගරු කරන්නේ කියලා. තාත්තටත් සුන්දරීව නම් හිතට අල්ලනවා. තාත්තා කියනවා අපි පරම්ට ඔය ළමයට කියන්න දෙයක් තියෙනවා කිව්වා කියලා. ඉතින් මේ දෙන්න එළියට ගිහින් කතා කරන්න ගන්නවා. සුන්දරී තැවිත් ඉන්නේ ආදරේ කියන්න. හැබැයි පරම් ඉස්සර වෙනවා. එයා කියනවා මං ආවේ ඇප් එකක් ටෙස්ට් කරන්න. ඒ ඇප් එකේ මගේ සෝල්මේට් විදියට පෙන්වුවේ ඔයාව කියලා. මට සමා වෙන්න කියලා කියනවා. මම දැනුයි දැනගත්තේ ඒක ඇත්ත ඇප් එකක් නෙවෙයි. මම හොරෙක්ට අහුවෙලා තියෙන්නේ කියලා කියනවා. කඳුළු පුරවගෙන ඉන්න සුන්දරී කියන්න ආපු එක හැමම නොකිය ඉන්නවා. සුන්දරී කියනවා දැම්ම මෙහෙන් පිට වෙලා යන්න කියලා. එහෙම කිව්වට පස්සේ බඩු ටිකත් අරගෙන තාත්තා ආපු වාහනේ ළඟට ගිහින් බඩු ටික පටවනකොට ගමේ අය මෙතනට එනවා. ගමේ අය නම් පරම්ට යන්න දෙන්නේ නැහැ. මොකද අනිත් දවසේ තියෙන තරගෙට පරම් වුණ නිසා. කොටින්ම කිව්වොත් තාත්තයි පුතාවයි වඩාගෙන තමයි ගමේ අය යන්නේ. ගමේ හැමෝම බලාගෙන ඉඳි තරගෙත් පටන් ගන්නවා. මෙයාලා පරදින්න වගේ කියත් පරම් එකපාරටම සින්දුවක් කියන්න ගන්නවා. මෙයාලේ සින්දුවේ තාලෙටම හබල් ගන්න ගන්නවා. මේ නිසා මෙයාලා මේ තරගෙ දිනනවා. ඉතින් මේ හැමදේම ඉවර වෙලා පරම් තාත්තා එක්ක ඒ ගමෙන් පිට වෙලා යනවා. හැබැයි ජාගි නම් එන්නේ නැහැ. එයාගේ ගෑනු ළමයා මේ ගමේ ඉන්න නිසා ඔහුම ගිහින් එයාපෝට් එකටත් යනවා.
එතනදි තාත්තා පරම්ට තේරුම් කරලා දෙනවා පරම්ට සුන්දරී තමා ගැලපෙන්නේ කියලා. අනේ බూరు ඇප් එකක් නිසා නෙවෙයි හදවතින් අහලා බලපන් සුන්දරීට ආදරේද කියලා කියනවා. එතකොට තමා පරම්ට තේරෙන්නේ එයා සුන්දරීට ඇත්තටම ආදරේ කියලා. එහෙනම් දැන් යන්න කියලා කිව්වම පරම් දුවලා යනවා සුන්දරීගේ ගමට. ගිහින් සුන්දරීගේ කාමරේ කෙලින් තියෙන ගහකට නැගලා ඔක්කොටම හෙන්න කියනවා මං සුන්දරීට තමා ආදරේ එයා නැතුව මං කොහෙවත් යන්නේ නැහැ කියලා. සුන්දරීටත් කියනවා මගේ ආදරේ පිළිගන්න කියලා. ඒක ඇහෙන භාර්ගවන්ට හොඳටම තරහ යනවා. තව ගමේ අයටත් එහෙමයි. මොකද මේ වේණුගේ කසාද තමා කඩන්න යන්නේ. කොහොමාරි පරම් පොල් ගහෙන් බිමට වැටෙනවා. ඉතින් දැන් ගමේම අය පරම්ගේ පස්සෙන් පන්නනවා. පරමුත් එහෙම මෙහෙම පැනලා දුවනවා. ඒ අතර වේණු සුන්දරීගෙන් අහනවා ඔයා පරම්ට නේද ආදරේ කියලා. ඒ මහල කොහොමාරි වේණු සුන්දරීගෙන් අයින් වෙනවා. ඒ අතරේ පරම් ගම වටේම දුවනවා මිනිස්සුන්ගෙන් බේරෙන්න. මොකද ගමේ අය හිතන් ඉන්නේ මෙයා සුන්දරීට බලෙන් ආදරේ කරන්න කියලා. කොහොමාරි මෙහෙම ගිහින් පරම්ට අන්තිමට ගඟට පැනලා තමයි බේරෙන්න වෙන්නේ. ඒත් එහෙම පැන්නට මෙයාට පීනන්න නම් බෑ. මේ වෙලාවේ බෝට්ටුවේ මෙතෙන්ට එන සුන්දරී එයාව බේර ගන්නවා. ඊට පස්සේ හයියෙන් hina වෙන්න ගන්නවා. එතකොට පරම අහනවා මුළු ගමම මාව මරන්න හදද්දි ඔයා මෙතන hina වෙනවද කියලා. ඉන්නකෝ ඒක නවත්තන්න විදියක් තියනවා කියන සුන්දරී බෝට්ටුවක නරක වැඩක් කරලා තියෙනවද කියලා අහනවා. පරම් නැහැ කියනවා. පරම සුන්දරීගෙනුත් ඒකම අහනවා. එයා නම් ඔව් කියනවා. පස්සේ කියනවා මේ දැන් තමයි ඒක වෙන්නේ කියලා. එහෙම කියලා මුළු ගමම ඉස්සරහා පරම්ව කිස් කරනවා. ඒක මුළු ගමම බලන් ඉන්නවා. පරම්ගේ තාත්තා දෙතනට ඇවිත් ඔහොම කරන් යන් කියලා කෑ ගහනවා. අන්තිමට පරම් සුන්දරීව දිලියට එකගෙන යන්නේ සින්දුවකින්. මෙහෙම තමයි මේ ලස්සන කතාව ඉවර වෙන්නේ. ඉතින් තවත් දවසක මේ වගේ තවත් ලස්සන කතාවක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.